ස්කින් කෙයාර් රුටීන් එකක් ගැන ඒ වගේම සමේ ආලේපන ගැන උනන්දු ගොඩක් අය කැමති මේ වගේ තියෙන ක්‍රියාකාරී සංඝටක ගැන වැඩිදුර දැනගන්න. මේ නිසා අද ගොඩක් කතා කරන නියසිනමයිඩ් ගැන ද ස්කින් channel හරහා කතා කරන්න මම තීරණය කළා. නියසිනමයිඩ් එහෙමත් නැත්නම් විටමින් B3 තවත් විදියකට නම් නිකොටිනමයිඩ් කියලා හඳුන්වන දේ සමේ සෞඛ්‍ය සඳහා සමේ නිරෝගීභාවය සහ සමේ දීප්තිය සඳහා ඉතාමත් වැදගත් වෙන සංඝටකයක්. ඒ නිසාම මෙම සංඝටකයේ අඩංගු විවිධ ආලේපන වර්ග, ඒ වගේම සීරම් වර්ග සහ ෆේස් වොෂ්, සබන් වර්ග වෙළඳපොලේ ගොඩක් දකින්න ලැබෙනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මොනවද මේ නියසිනමයිඩ් වලින් සමට ඇති වෙන වාසි කියලා. පළවෙනි දේ තමයි නියසිනමයිඩ් කියලා කියන්නේ හොඳ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඒජන්ට් එකක්. ඒ කියන්නේ සමේ ඇතිවන ආසාත්මිකතාවය. අපි කියන ප්‍රදාහයක් වගේ දෙයක්. ඒ වගේ ඉන්ෆ්ලමේෂන් එකක් ඇති වෙන අවස්ථාවකදී ඒක අඩු කර ගැනීමට නියසිනමයිඩ් වලට පුළුවන්කම තියෙනවා. ඒක නිසාම සමේ රතු ගතියක්, ඒ වගේම එහෙමත් නැත්නම් සමහර වෙලාවට කුරුලා අවස්ථාවකදී වගේ දෙයකදී මෙම නියසිනමයිඩ් අඩංගු ආලේපන වර්ග වලින් ඔබට වාසියක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි නියසිනමයිඩ් වලින් අපේ සමේ තියෙන සමේ තෙතමනය ආරක්ෂා කිරීමට සහ සමේ තියෙන බැරියර් ෆන්ක්ෂන් එක ආරක්ෂා කිරීමට අවශ්‍ය වෙන සෙරමයිඩ් කියන එක හදන්න නියසිනමයිඩ් උදව් වෙනවා. ඉතින් මේක නිසා නියසිනමයිඩ් තියෙන ආලේප කරනකොට සමේ තෙතමනය ගතිය පවත්වා ගැනීමට පුළුවන් වෙනවා. ඒ වගේම නියසිනමයිඩ් වලින් තියෙන තවත් විශේෂ වාසියක් තමයි මේකේ තියෙන ඇන්ටි ඒජින් ප්‍රොපර්ටිස්. ඇන්ටි ඒජින් ප්‍රොපර්ටිස් කියලා කියන්නේ වයසත් සමග සමේ ඇතිවන විවිධ වෙනස්කම් වලට, ඒ කියන්නේ අපි කලින් මේ ගැන කතා කරලා තියෙනවා, සමේ සියුම් රැලි මතුවීම වෙන්න පුළුවන්, ඒ වගේම කොලජන් අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ විවිධ සමේ ඇතිවන වෙනස් වීම් වලට නියසිනමයිඩ් වලින් උපකාරයක් වෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි නියසිනමයිඩ් වල අපේ සමේ විවිධ කළු පැල්ලම් ඇති වෙනවා නම් ඒ සඳහාත් ඒ වගේම සමේ තියෙන දුර්වර්ණ ගතිය අඩු කර ගැනීමට නියසිනමයිඩ් වල තියෙන ස්කින් ලයිට්නින් ප්‍රොපර්ටි එක උපකාරී වෙනවා. මෙන්න මේ විදිහට සමේ තියෙන විවිධ ගැටලු වලට නියසිනමයිඩ් අඩංගු ආලේපන වලින් අපිට උපකාරයක් ලැබෙනවා. නියසිනමයිඩ් අඩංගු දේවල් ගැන වැඩිදුර කතා කරනවා නම් මෙතනදී නියසිනමයිඩ් සාමාන්‍යයෙන් වෙළඳපොලේ ඔබ ගන්නකොට නියසිනමයිඩ් පමණක් අඩංගු දේවල් නෙමෙයි, මේක ගොඩක් වෙලාවට මිශ්‍රණ තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක වෛද්‍ය උපදෙස් සහිතව ඒවා ලබා ගන්න පුළුවන් නම් ඔබට වඩාත් සුදුසු වෙනවා. සාමාන්‍යයෙන් මේවයි සාන්ද්‍රණයත් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් 2.5% වගේ අඩංගු නියසිනමයිඩ් අඩංගු ආලේපන ඉරිටේෂන් එකක් නැතුව භාවිතා කරන්න පුළුවන්. නමුත් ඊට වඩා වැඩි සාන්ද්‍රණයකට යනවා නම්, විශේෂයෙන්ම ඔබේ සමේ තියෙන කළු පැල්ලම් වගේ දෙයකට භාවිතා කරනවා නම් මේවා වෛද්‍ය උපදෙස් ඇතුව භාවිතා කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තවත් කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නියසිනමයිඩ් මොන වෙලාවටද ආලේප කරන්නේ? ඒක උදේ ස්කින් කෙයාර් රුටීන් එකේ උදේ වරුවට හෝ රාත්‍රී ආලේපනයක් විදියට නියසිනමයිඩ් කියන එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් වෙන්න පුළුවන් මේ නියසිනමයිඩ් සහිත ආලේපනත් සමග වෙනත් දේවල් ආලේප කරන්න පුළුවන්ද කියන එක. ඇත්තටම ඔව්. විශේෂයෙන්ම දැන් මම කලින් සඳහන් කරා නියසිනමයිඩ් වල ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් තියෙනවා කියලා. ඒක නිසා විශේෂයෙන්ම ඔබ විටමින් C එකක්, ඒ වගේම රෙටිනොයිඩ් වගේ දේවල් භාවිතා කරනවා නම් මේවෙන් සමහර වෙලාවට ඉරිටේෂන් එකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් නියසිනමයිඩ් වගේ දෙයක් ගාලා ඊට පසුව මේ වගේ දෙයක් ආලේපනය කිරීමෙන් මේවෙන් ඇති වෙන්න පුළුවන් ඉරිටේෂන් එකත් ඔබට අවම කරගන්න පුළුවන්. ඒ වගේම අනිත් වැදගත් දේ තමයි නියසිනමයිඩ් කියන එක ගොඩක් වෙලාවට සීරම් එකක් විදියට අපිට වෙළඳපොලේ ලැබෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක ඒ නියසිනමයිඩ් ආලේප කිරීමෙන් පසු ඊට උඩට ඔබ භාවිතා කරන මොයිස්චරයිසිං ක්‍රීම් එක, එමත් නැත්නම් ඊළඟට සන් ක්‍රීම් එක වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට නියසිනමයිඩ් කියලා කියන්නේ සමේ නිරෝගී බව, සමේ දීප්තිය වැඩිදුරටත් තබා ගැනීමට වයස් භේදයකින් තොරව, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව
භාවිතා කරන්න පුළුවන් ඉතාමත් හොඳ සංඝටකයක් කියලා කියන්න පුළුවන්. නමුත් මෙහිදී සමහර වෙලාවට මෙම සංඝටක අඩංගු කියලා තිබුණට වෙළඳපොලේ තිබෙන ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්. ඉතින් මෙහිදී මේවා ප්‍රමිතිගත දෙයක්ද ඒ වගේම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරපු ආලේපනයක්ද කියන එක වැදගත් වෙනවා. ඒ සඳහා එහෙම වුණොත් විතරයි ඔබට ඒක ආරක්ෂාවක් ඇතුව මේ කියන ප්‍රතිලාභ ලැබෙන විදියට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම එතනින් එහාට ගියපු මම කලින් කියපු විදියට ඔබේ සමේ තියෙන ගැටලුවකට ගන්නව නම් ඒ වගේම කොම්බිනේෂන් එකක් තිබෙනවා නම් වැඩි සාන්ද්‍රණයක් තිබෙනවා නම් ඇත්තටම සම්පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ඒ ඔබේ සමට සහ ඔබේ සමේ තියෙන ගැටලුවට වඩාත් ගැළපෙන දෙයක්ද කියලා තේරීමක් ඇතුව නිසි රෝග විනිශ්චයක් ඇතුව ලබා ගැනීම වැදගත් වෙනවා.